යාළුවනේ ආයිබෝන් කියලා පිළිගන්නවා අදත් මගේ සතුන්ගේ YouTube නාලිකාවට බලව සාදරයෙන්. යාළුවනේ හොල්මන් ගයක් ආත්ම සැරිසරනවා කියලා ආරංචි මාර්ග තියෙනවා. යාළුවනේ තැන කියන්න මට අවසර නැහැ. යාළුවනේ අයිතිකාරයවත් කවුද කියලා මන් දන්නේ නැහැ. ඒ හින්දා මට අවසර නැහැ කියන්න. යාළුවනේ දැන් යන්න ඕන පල්ලෙහාට. මම මේ මගේ ඉන්නේ. හරි යාළුවනේ නම් ගෙදරට ගිහිල්ලා අපි වැඩි විස්තර කතා කරමු. හරි. කැන්සල් කරමු. යාළුවනේ මම මේ පාර දිගේ යන ගමන් ඉන්නේ. ටිකක් පල්ලෙහාට යන්න ඕනේ. ගොඩක් කටකතා තියෙනවා යාළුවනේ. ඒ කියන්නේ මේ පල්ලෙහා තියෙන ලොබි ගහක් මට පෙන්වන්න දුන්නොත් මම අනිවාර්යෙන් පෙන්වන්නම්. කියන්නේ ලොබි එහෙම කඩන්න ආපු කට්ටියත් එක එක ශබ්ද බද්ද වලට මුණ දීලා බය වෙලා තියෙනවා. ඔයාලට පේනවා ඇති. යාළුවනේ මේ තියෙන ගේ ඔයාලට පේනවා ඇති. ගොඩක් පාළුවට ගිහිල්ලා මම zoom කරලා පෙන්වන්නම්. යාළුවනේ ගොඩක් පාළුයි. අපි යම් පල්ලෙහාට. යාළුවනේ මේ පැත්තරම තියෙන ගේ මේක තමයි. මෙතනින් යාර ගෙවල් නෑ වලට පේනවා ඇති. යාළුවනේ මේ මං ආපු පාර මේ පාරෙන් ගෙලින් මෙන්න තියෙන මේ ගෙදෙට්ට විතරයි. මේකේ විතරයි මේ පැත්තරම තියෙන්නේ යාළුවනේ. යාළුවනේ කට්ටිය කියපු විදිහට මට ටිකක් බය හිතෙනවා මේ දවාලේ වුණත්. දවල් කියන්නේ යාළුවනේ හරියටම දැන් වෙලාව 5යි කාලයි යාළුවනේ. යාළුවනේ ලොබි ගහක් තියෙන එක මම මේක බැලුවේ ලොබි කරන්න වෙලා යාළුවනේ ලොබි ගහ තියෙනවා මම ඔයාලට පෙන්නන්න. මේ ගහේ ලොබි කරන්න වෙන තමයි මේ සම්පූර්ණ දැනුණා කියන්නේ යාළුවනේ කවුරුත් දැකලා නැහැ. අයා මාත් විතර තමයි ලොබි කරන්න කට්ටිය ඇවිල්ලා තියෙන්නේ. හවස කොල්ලෝ. ඒක සද්දපත් ආවත් වෙනවා යාළුවනේ මේ අපි ගිහලා බලමු එහා පැත්තට. අපි යන්නේ එහා පැත්තට. ඔයාලා හොඳට හොදිස්සින් ඉන්නේ යාළුවනේ. යාළුවනේ ඔයාලට ලොබි ගහ පෙන්නන්න තියෙනවා. ජනෙල් එහෙමනම් වහලා මට ඇතුළ පෙන්වන්න පුළුවන් වුණොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්නනවා යාළුවනේ. යාළුවනේ මම පෙන්නන්නම් ඔයාලට ලොබි ගහ. යාළුවනේ මේ ලොබි ගහේ තමයි කට්ටිය මට නම් පේන විදිහට මම දැක්ක ලොබි ගහ මේක. ඔයාලට පේනවා ඇති. මම zoom කරලා පෙන්නන්නම්. යාළුවනේ මේ ගහේ ලොබි කරන්න ඇවිල්ලා තමයි මේ කට්ටියට එක සද්ද ඇහුණා කියන්නේ. යාළුවනේ මෙතන ලොබි ගහ තියෙන්නේ. යාළුවනේ ගියේ තියෙන්නේ අතන. අපි යන් යාළුවනේ පොඩ්ඩක් ඉස්සරහට බලන්න. මට ඇතුළ පෙන්වන්න පුළුවන් වුණොත් මම ඔයාලට අනිවාර්යයෙන්ම පෙන්නනවා. යාළුවනේ ඔයාලට පේනවා ඇති කැලේ ගොඩක් කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැහැ මේ පැත්තට. යාළුවනේ පුස් ගඳක් එනවා. තමයි වටපිටාව තියෙන ඔයාලට පේනවා ඇති ගොඩක් කාලෙකින් කවුරුත් ඇවිල්ලා නැති පාළු ගයක්. යාළුවනේ මේ වටපිටාව යාළුවනේ ඇතුළ පෙන්වන්න පුළුවන් වුණොත් මම ඔයාලට ඇතුළ පෙන්නනවා. යාළුවනේ මේ විදිහට තමයි පිළිකන්න පැත්ත තියෙන්නේ. ජනෙල්ලෙන් වහලා මට ඇතුළ පෙන්වන්න තියන්නේ. යාළුවනේ මම මෙතනින් පෙන්නනවා ඔයාලා බලන්න. යාළුවනේ වවුල්ලු ඉන්නවා ඔයාලට හොඳට පේනවා ඇති. යාළුවන්ට අවසර දුන්නොත් මම අනිවාර්යයෙන්ම එක්ස්පෙරිමන්ට් එකක් කරනවා. යාළුවනේ එහෙනම් මෙහෙම තමයි තැන තියෙන්නේ. යාළුවනේ වටපිටාව ඇත්තටම ගොඩක්ම පාළුයි. අර මොකද්ද බං අර? යාළුවනේ මෙතනත් මොකක්ද එකක් තියෙනවා මම හරියටම දන්නේ නැහැ. පොඩක් බලමු අපි. බලන්න ටොයිලට් එක. යාළුවනේ බාත්රූම් එකක් තියෙන්නේ. යාළුවනේ ඔයාලට පේනවා ඇති. අර තියෙන්නේ ගේ. අද්භූත ශබ්දපත් ඇහෙනවා කියලා තියෙනවා යාළුවනේ ගොඩක් පරණයි ඇත්තටම. යාළුවනේ එහෙනම් අපි මෙතෙන්ටත් ආවා යාළුවනේ ඔයාලා වටපිටාව දකින්න ඇති කියලා හිතනවා. යාළුවනේ මෙහෙම තමයි වටපිටාව තියෙන්නේ. ඔයාලා පිළිගන්න පැත්තත් බලන්න ඇති. යාළුවනේ මේකයි ගඳ තමයි අවිල්ලා තියෙන්නේ අපිට. අපි හිතුවේ මේ පාළුකමට ආපු ගඳක් කියලා නෑ යාළුවනේ මේ සතෙක් වුණු වෙලා. යාළුවනේ ඉස්සරහට යන ගමන් ඉන්නේ. යාළුවනේ අමුතු සද්දයක් ආවා. ඇත්තටම කියන්නේ බොරු නෙමෙයි. ඇත්තටම අමුතු සද්දයක් ආවා. බරවලේ. යාළුවනේ මං ගේ ගාව ඉන්නේ. මේ එක්ස්පෙරිමන්ට් එක කරනවා මට අවසර දුන්නොත්
හරි යාළුවනේ එහෙනම් දවල් වීඩියෝ එකකින් හරි රෑ එක්ස්පෙරිමන්ට් එකකින් හරි අපි හමු වෙමු. හරි යාළුවනේ එහෙනම් ඔක්කොටම සුබ දවසක් කියනවා. හරි යාළුවනේ එහෙනම් නැවතත් අපි හම්බ වෙමු.